හයි ළමයි නෙතුවත් YouTube channel එකට ඔයගොල්ලෝම සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක එච්චර ලොකු වීඩියෝ එකක් නන් නෙවෙයි. පොන්චියට වීඩියෝ එකක් කරන්න හිතුණා. ඒක නිසා මේ වීඩියෝ එක කරේ. ඔය බිත්තර බාන් හදන උදේට ගන්න. බිත්තර තම්බලා තිබ්බේ. ඊට පස්සේ ඔක රත් කරලා හදන්න තියෙන්නේ. ඊට පස්සේ තෙල් චුට්ටක් ඒ පෑන් එකටම දාලා මම අදුවා ඔකට දාන්නේ කරපිංචා එහෙම මුලින්ම අර තෙලට දානවා කරපිංචා ඊ සුදුලුණු චුට්ටකුයි ඊට පස්සේ අතුලුණු ඊට පස්සේ මිරිස් තක්කාලි ඔක්කොම දාලා ඊට පස්සේ කැරේ සම්මිස් ලුණු දාලා මේ සෝයා සෝසුයි තක්කාලි සෝසුයි දාලා ටිකක් කරන්න මේ වෙලනකොට එච්චරයි. ඊට පස්සේ ඕක දාලා ඒ බණ වලට මේ විතර තියන්න තියෙන මට ෆොටෝ එකක් අන්තිමට ගහන්න බැරි වුණා. මොකද ඕක හදපු වෙලාවෙ මම මල්ලිට ගිහින් දුන්නා. ඒක සංගීතනේ අන්තිමට මේ මටත් තරක් නිසා මාත් කාලෙම මෙහෙම ගියා. මට ෆොටෝ එකක් ගන්න අමතක වුණා. ඒ කියන්නේ මට මේ එච්චර මේ වුණේ නැහැ. මම බෙහෙත් ගන්න ගියා ළමයි. මම හිතුවේ කොහොමදත් මේ අර ආට්ටන් වෙන කොටසකුත් දාන්න එච්චර ලොකුවට කරන්න හම්බුනේ නැහැ. මේ ඕක තමයි දැන් ගිහ බලන මාව ඉදිමිලා තියෙන්නේ. හරිද? කකුලේ තුවාලයක් ඇවිල්ලා අර කුද්දට යනවා කියන්නේ. එහෙම වෙලා මාව සෑහෙන්න ඉදිමිලා මූණත් එක්ක ඉදිමිලා තියෙන්නේ. මූණ නම් ඉදිමිලා තියෙන්නේ මේ නිින්ද නිදාගත්තේ නැහැ. නිින්ද යන්නේ නැහැ. දෙවිල්ලයි කකුල අර රත්ය කියන්නේ එහෙම ඇවිල්ලා ඉන්න බෑ හොඳේ. hina වෙවි කියාට පට්ටමාරුවෙන් ඉන්නේ. ඊළඟේ ගිහින් ඊට පස්සේ අහකට බස් එකේ ගියේ. බස් එකේ දෙනක වැඩි සෑහෙන්නේ කියලා. ඉතින් වීඩියෝ කරන්න බෑනේ. කොහොම හරි සීට් එකක් තිබ්බා මට. හම්බුණා. ඒක නිසා හොඳයි. නැත්තම් හිටියනත් යන්න වෙනවත්තර තෙරවිලා. මේ එදිනම් කවුරුත් හිටියේ නෑ. ගොඩ දෙනෙක් හිටියේ නෑ බස් එකේ. ඔය තියෙන බේරුළු ස්පිරිතාලේ ගාවේ ඇතුළේ ගිහලා වීඩියෝ කරේ නෑ. මොකද කාරණේ නෑනේ. තනියෙන් ගියේ. අම්මා ගෙදර හිටියේ නෑ. අම්මා කෝ යන්නේ කියලා තනියෙන් ප්‍රශ්නයක් නෑ බේරුළුනේ. කොහමද ඉස්කෝලේ ඉස්සරහ අපේ ඔය ස්පිරිතාලේ තියෙන්නේ. දැන් ස්පිරිතාලේ ටික ලස්සනයි ඉස්සරට වඩා. කොහොම හරි ඔය බස් එකක් යන ගමන් හිටියා. මම මෙතනට ආවා මේ වීඩියෝ එකේ. බේරුළු ස්පිරිතාලේ ගාවින් නම් උතරට චුට්ටක් දුරයි. උතරට ආව මම වෙලේ අපේ හොල් ටික නැති නෑ. මොකද මට පොඩි කඩුවක්යක් ගන්න තිබ්බා. මේ ගංගිට ඊ කාර ගන්නකොට මේ නැත්නම් ආයේ වැහනේ නේද? බලාගෙන යනකොට ඉස්කෝලේ ගන්න මතක් වුණා. ඒ ලෙවල් වලට ඉස්කෝලේ යනකොට ඔය මම දැන් අසෝල්ඩින් නැගී එතනින් තමයි නැගින්නේ. එතනින් නැගලා ඊට පස්සේ ගෙදර මාළු දිනුයි දෙන්න විතර එක මොල්ඩිගෙන් බහින්න. මොකද අපේ ගෙදරට ටිකක් යහට ඉඳලා යාළුවෙන් ගෙදර ගියා. දැන් නම් යා මේ නෙවෙයි අනතුරේ දිනුව මතක් වුණා. ඉස්කෝලේ මතක් වුණා. චූට් චිත්ත දෙක හිතුණා. ඉතින් මම කරන්නේ හැමෝටම ඉස්කෝලේ යන කාලේ හැමදාම තියෙන්නේ. අතරම අපේ මුහුද හරි ලස්සනයි නේද? මම හරි ආසයි මුහුදට. කියන්න ඕන මම ඇයි බෙහෙත් ගත්තේ කියලා මගේ කකුලේ චූටි තුවාලයක් තියෙන. චූටි නෙවෙයි අත්තයා කියන්නේ මගේ තුවාලයක් කියලා තියෙන. ගොඩක් ලොකුත් නැහැ පොඩි. ඒ වුණාට මගේ මේ කුද්දට ගාලු කියලා තන් රිදෙනවා. ඒක වෙලා තියෙන්නේ තුවාලේ නිසාලු. මට නිින්දක් නැහැ. ඒක මාරම දෙවිල්ලා ඊ තුවාලේ. ඉතින් දවස් 3ක් විතර මම නිදිනේ. පැය 3ක් වගේ තමයි නිදාගෙන තියෙන්නේ. ඉතින් ඒකට තමයි බෙහෙත් ගන්න ගියේ. බෙහෙත් ජාති 6ක් විතර මට දුන්නා බොන්න. ඊට පස්සේ ගන්න බෙහෙත් දෙකක් ගන්න කියලා කිව්වා.
ඒ දෙක එකට එකක් මික්ස් කරලා ගන්න තියෙන්නේ. ඇත්තටම දැන් ඉන්නට හොඳයි ඒක. මම දන්නේ නැහැ එච්චර ඉක්මනට හොඳ වෙනවා කියලා දන්නවා මම දන්නවනම් කලින්ම යනවා. අපරාධි කියේ නැහැ ජිප් එක කියලා හිතෙනවා. මාර විදියට දුකක් වින්දේ. කියන්නේ මගේ ඇස් දෙක ඉදිමිලා මූණ සම්පූර්ණ ඉදිමි. මාව නිකන් ඉදිමිලා ගිහිල්ලා වගේ මේ මම ගත්ත ෂැම්පූ එකක් ගත්ත එද්දි කොණ්ඩ කට්ටක් ගත්තා. මම බෑග් එකේ පොතක් දාගෙන යනවා. ඒ දාගෙන යන්නේ බෑග් එක අර නිකන් ඉඩ චුට්ටයි නම් බඩු දාගෙන එනකොට අර බෑග් එක නිකන් හිස් වගේ තියෙනවනේ. හැම වෙන්නේ නැහැ පොතක් දැම්මට පස්සේ. ඒක තමයි පොතක් දාගෙන. ඉතින් මම ඊට අමතරව ගත්තා මල් පැල දෙකක්. දැන් තව ටිකකින් ඔයගොල්ලන්ට පෙන්නයි. ඔය තියෙන්නේ ටියුබ් දෙක. මාරම හොඳයි මේ බේත් දෙක. ඉක්මනටම තුවාලේ හොඳලා තියෙනවා දැන්ට. රිදෙන්නේ නැහැ, කසන්නේ නැහැ, කිසි ප්‍රශ්නයක් නැහැ. මේ දැන් ගොඩක් දුරට හොඳයි. චූට්ටක් තියෙනවා. වැඩි වෙයි කියලා බයයි. මම ඉවර වෙනකල් මේ ටික බොන්න ඕන. බොන්න කියලා කිව්වා. මේ දැන් මේ දෙක දාමු. ඉතින් ඉල්ලන්නේ. ඔන්න මල් පැල දෙක වෙන්නයි තව ටිකකින්. හරිද? ඔක්කොම ටික එකට අරන් තින්න. ඉතින් ඔය තියෙන දම් පාට එකයි අමුතු නිකන් අමුතු කොළ වගේ ඉතුයි. ලණු කැරලි දෙකක් ගෙනාවා පොඩි වැඩකට. මම මේක ඊළඟ වීඩියෝ එකකින් දෙන්නම් මොකටද ගෙනාවේ කියලා. මම කියන මල් පැල දෙක ලස්සනයි කියලා කියන්න. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම යන්නවා. ලොකු වීඩියෝ එකක් නෙවෙයි මේක. මට නිින්ද ගිය නිසා ඉතුරු ටික කරන්න විදියක් නැති වෙලා තියෙන්නේ. මම යන්නවා. කට්ටිය පරිස්සමෙන් සතුටින් දේශපීඩ ඉස්සරන මම ඔයාලගෙන් දුවා. ඔයාලට ඉස්සරහට මම ලස්සන වීඩියෝ එකක් ගේන්න. ආටේකුත් තියෙනවා කරන්න. ඒකත් මම ඔයාලට ලස්සනට ගෙනත් දෙන්න. බයික් එකේ ආට් එක අඳිනවා හරිද ළමයි? ඉතින් දැන් වලට යන්න. ඔයගොල්ලෝ හැමෝටම දේශපීඩ ඉස්සරනයි. මම ඔයාලගෙන් දුවා. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමෝම.